සුබ දවසක්. මම මේ උත්සාහ කරලා බැලුවා කිරිබත් එකක් වෙනස් විදිහට පිළිගන්වන්න පුළුවන්ද කියලා. කේක් එකක් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන් මම හිතන්නේ. ඉස්සෙල්ලාම කිරිබත් එක හදා ගන්න ඕනේ. මම කරපු කිරිබත් හදන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මම ටැග් කරලා තියන්නම් අවශ්‍ය කෙනෙක්ට බලන්න. ඉස්සෙල්ලාම මම මේ වගේ කාඩ්බෝඩ් එකකින් සිලින්ඩර් හැඩයක් හදාගත්තා. අඩිය ගලවන්න පුළුවන් උස කේක් තැටියක් වගේ ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක වටේ බේකින් පේපර් වලින් ආවරණය කරගන්න ඕනේ. මම එක සැරයක් ක්ලින් ෆිල්ම් දාලා හැදුවා. ඒ වුණාට ඒක කේක් තැටි ඇලෙන්න ගත්තා. ඒක ගලවන්න බැරි වුණා. ඒක වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඒ හින්දා හොඳම දේ තමයි බේකින් පේපර් වලින් ආවරණය කරගන්න එක. මම කිරිබත් හදන්න හාල් කෝප්ප 3මාරක් විතර ගත්තා. ඉස්සෙල්ලාම කිරිබත් ටික ලේස් ප්‍රමාණයට වෙන් කරගත්තා නම් ලේසි. මම ලේස් 4ක් හදන හින්දා ලේස් 4කට ඉස්සෙල්ලාම මෙතන පින්තූරය ඇදලා වගේ වෙන් කරගත්තා. ඊට පස්සේ එකින් එක වෙනම අරගෙන තමයි පාට කලවම් කරලා ගත්තේ. මම පාවිච්චි කරේ ජෙල් කලර්ස්. මුලින්ම පොල් කිරි ටිකක් අරගෙන ඒකට අවශ්‍ය පාට දාලා කලවම් කරගත්තා. පොල් කිරි තේ හැඳි කීපයක් දාගත්තා. ඊට පස්සේ විනාකිරි පොඩ්ඩකුත් දැම්මා. එතකොට පාට හොඳට අල්ලන හින්දා. ඉස්සෙල්ලාම මම දැම්මේ සුදු පාට ලේයර් එක. ඒකට අවශ්‍ය කිරිබත් ටික මම මේ කොටස් 4ට බෙදපු එකෙන් එක කොටසක් අරගෙන යටම ලේයර් එක විතර දැම්මා. උඩ ගොඩක් නීට් කරන්නේ නැතුව මේ වගේ පොඩක් මම මේ හැන්දෙන් කූරු ගාලා වගේ ගත්තා. එතකොට ලේස් එකින් එක හොඳට සම්බන්ධ වෙන හින්දා. ඊට පස්සේ ඊළඟ ලේයර් එකට අවශ්‍ය කිරිබත් ටික අරගෙන ඒකට පාට වලින් හැඳි දෙක තුනක් දාලා කලවම් කරලා ඊට පස්සේ ඒකත් මේ වගේ තියලා අතුර ගත්තා. ඒ වගේ ඉතුරු ලේයර්ස් දෙකත් පාට දාලා කලවම් කරලා මෙහෙම දාලා හදාගත්තා. මේක ඕනනම් තදම පාට තියෙන ලේයර් එක යටට දාලා ඊට පස්සේ සුදු පාට ලේයර් එක උඩින් දාලා එහෙම හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක හොඳටම නිවෙන්න තියන්න ඕනේ. රස්නේ පිටින් ගලවන්න එපා. මොකද බර වැඩි හින්දා කඩාගෙන වැටෙන්න පුළුවන්. මම කලින් සැරයක් එහෙම කරලා ටිකක් වෙලා යනකොට යටින් එක්ස්පෑන්ඩ් වෙලා ඒකේ ෂේප් එක නැතුව ගියා. ඒකේ පින්තූරයක් තමයි මේ තියෙන්නේ. එළියෙන් අල්ලලා බලනකොට රස්නේ ඇතිනම් එතකොට නිවිලා ඇති. එතකොට මේකේ දාලා තියෙන කාඩ්බෝඩ් එක මම ගලව ගත්තා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරව ගත්තා. මොකද මම පදම පාට උඩට දාලා තිබ්බ හින්දා. මෙතන ලේයර් පොඩක් අර වෙන් වෙලා වගේ පේන්නේ කාඩ්බෝඩ් එක නිසා ගොඩක් තද වෙන්නේ නැහැ. අපි මේ හැන්දෙන් තද කරාට තද වෙනවා මදි. කේක් තැටියක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේකේ ලේයර්ස් ගොඩක් නීට්වට එනවා. මම මේ කලින් හදපු එකේ මම කේක් තැටියකද හැදුවේ. ඒකේ ගොඩක් හොඳට ලේස් දෙක සම්බන්ධ වෙලා තියෙනවා. ඒකත් එක්කම මෙතන කිරිබත් අර නිකන් පොඩි කරලා වගේ ගන්න පුළුවන් නම් එතකොටත් මට හිතෙන්නේ ලේස් දෙක ලස්සනට සම්බන්ධ වෙනවා. බත් ඇට වගේ තියෙන නිසා ලේස් වෙන් වෙලා වගේ පේන්න පුළුවන්. ඊට පස්සේ මේකට මලක් වගේ මොන හරි තියලා ලස්සන කරගන්න පුළුවන් කැමති විදිහකට. මේකේ ප්‍රමාණය වුණේ සෙන්ටිමීටර් 11ක් විශ්කම්භය සෙන්ටිමීටර් 12ක් විතර තමයි උස ආවේ. මට හිතෙනවා මේක ලස්සන ඉදිරිපත් කිරීමක් කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. අලුත් රෙසිපි එකකින් ආයෙ හමු වෙමු.